දවසක් යාළුවෝ දෙන්නෙක් යනවා කන්දක් තරණය කරන්න. හැබැයි මේ වැඩේ ඒ දින හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද ඒ කන්ද සිලින්ඩරයක් වගේ පැතලෙන නිසා. හැබැයි මේ දෙන්න මේ වැඩේ කොහොමද කරන්නේ? මේකට ඒ දෙන ලොකු කාලයක් ගත වෙනවා. නොදැනීම මේ දෙන්න කන්ද මුදුනට යද්දී රැ වෙනවා. මේ දෙන්නගේ මහන්සියත් එක්ක මේ දෙන්න තීරණය කරනවා එදා රැ කන්ද මුදුනේ ගත කරන්න. ඉතින් මේ දෙන්න මහන්සියත් එක්කම ඒ කන්ද මුදුම නින්දර වැටෙනවා. රෑමැද මේ දෙන්න නැගිටිනවා. ඒ ඔවුන්ගේ මූණට එල්ලවන විශාල ආලෝකයක් එක්ක. ඒත් එක්කම බය වුණු මේ දෙන්න දුවන්න හදනවා. හැබැයි එතනින් දුවන්න පුළුවන් වෙන්නේ එක තරුණයෙකුට විතරයි. අනිත් තරුණයා දැන මේ වෙනකන් ආරංචියක් නැහැ. සුබ දවසක්. ඔයාලා එකතු වෙලා ඉන්නේ අභිස YouTube channel එකත් එක්ක. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කරා හොල්මන් ඇත්තක්ද කියලා. අපි ඒ ගැන විද්‍යාත්මක විදියට සාකච්ඡා කරා. ඉතින් ඔයාලා ඒක බැලුවේ නැත්නම් මේ උඩ වෙන කාඩ් එකේ ඒ වීඩියෝ බලන්න ලොකු දැනුමක් එකතු කරගන්න. ඉතින් අද අපේ මාතෘකාව තමයි පිටසක්වල ජීවීන් ඇත්තක්ද කියන එක. ඉතින් මම මේ මාතෘකාව ප්‍රධාන මාතෘකා 3ක් යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනියටම පිටසක්වල ජීවීන් ගැන හොයන්න යොදවන අපේ තාක්ෂණය ගැන. ඒ වගේම පිටසක්වල ජීවීන්ගේ තාක්ෂණය වගේම පිටසක්වලින්ගේ තොරතුරු ගැන. ඒක මම එක මාතෘකාවක් කරලා කතා කරනවා. ඒ වගේම අවසානයේට අපේ රටෙන් හම්බෙලා තියෙන පිටසක්වලින් ගැන තියෙන තොරතුරු ගැන කතා කරනවා. අපේ ලෝකයේ ඉන්න විද්‍යාඥයෝ එක එක තාක්ෂණයන් හදලා මේ පිටසක්වලින් ගැන ගවේෂණය කරන්න පටන් ගත්තා. ඉතින් මේවට උදාහරණ ලෙස අපිට ගන්න පුළුවන් 1977 අගෝස්තු 20 වෙනිදා අභ්‍යවකාශගත කර Voyager 2 යානය වගේම ඒ අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ අභ්‍යවකාශගත කරන Voyager 1 යානය. ඉතින් Voyager 1 යානය කියන්නේ අපිට ඉතා වැදගත් අභ්‍යවකාශ යානයක්. මොකද මේක අනිත් අභ්‍යවකාශ යාන කරලා නැති වැදගත් කාර්යයක් ඉටු කරා. කාර්යයන් ඉදිරියට ගත්තොත් චන්ද්‍රයාව සිතියම් ගත කරා. බ්‍රහස්පතිගේ උපග්‍රහයන් ගැන අධීක්ෂණයක් කළා. තව වැදගත්ම දෙයක් තමයි Voyager 1 යානය තමයි දැනට අපේ පෘථිවියේ ඉඳන් වැඩිම දුරක් ගිය අභ්‍යවකාශ යානය විදියට සැලකන්නේ. මොකද තාමත් මේ වෙද්දිත් අපිත් එක්ක Voyager 1 යානය සංනිවේදනය කරනවා. මේ වෙද්දි සතපුම් බිලියන 15ක් පමණ ඈතින් තමයි Voyager 1 යානය තියෙන්නේ. ඒ වගේම මේ ගැන බලාපොරොත්තු තියාගත් විද්‍යාඥයෝ මේකට තවත් විශේෂිත උපකරණයක් සවි කරනවා. ඒ උපකරණය රත්තරන් පැහැති කුඩා චිප් එකක් වගේ ඉද. ඉතින් මේ චිපය තුළ භාෂා 52කින් අපේ පෘථිවිය ගැන පොඩි හැඳින්වීමක් ඇතුළත් කරලා තියෙනවා. කවදා හරි මේ යානය පිටසක්වලේ හොයාගත්තොත් ඔවුන්ට අපේ භාෂාව 52කින් එකක් හෝ තේරුම් ගන්න පුළුවන් වුණොත් අපේ පෘථිවිය ගැන යම්කිසි අදහසක් ගනී කියන බලාපොරොත්තුවෙන් තමයි මේ දේ විද්‍යාඥයන් විසින් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේම තමයි තවත් ගොඩක් නිර්මාණය කරලා තියෙනවා අපේ විද්‍යාඥයෝ මේ පිටසක්වලෙන් දැන් ගවේෂණය කරනවා. තවත් උදාහරණයක් විදිහට ගත්තොත් ATA SCTI කියන කම්පැනි එක විසින් නිපදවපු දුරේක්ෂ එකතුවක් තමයි මේ ATA කියන්නේ. ATA කියලා හඳුන්වන්නේ Allen Telescope Array කියන නමින් තමයි. මේකදි කරන්නේ රේඩියෝ සංඥා ග්‍රහණය කරලා ඒවා විශ්ලේෂණය කරන එක. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පිටසක්වලින් යම්කිසි පණිවිඩයක් එවලා තිබ්බොත් ඒවා ග්‍රහණය කරගන්න එක. ඒ වගේම තමයි 2016 දී යූරි මිල්නර් කියන විද්‍යාඥයා විසින් ප්‍රමුඛත්වයෙන් කරන ලද Breakthrough Listen Project කියන ව්‍යාපෘතිය. ඉතින් මේ ව්‍යාපෘතිය යටතේ දුරේක්ෂ මගින් විශ්වයේ තියෙන රහසිගත තැන්, ඒ කියන්නේ තාමත් දැක ගන්න බැරි වෙච්ච තැන් මේකෙන් නිරීක්ෂණය කරනවා.
මේ දුරේක්ෂ අධි තාක්ෂණය යටතේ නිපදවපු ඒවා. උදාහරණ විදිහට AI තාක්ෂණය මේ දුරේක්ෂ වල භාවිත වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් උපකරණ නිපදවලා තියෙනවා මේ පිටසක්වල ජීවීන් ගැන හොයන්න. ඉතින් විද්‍යාඥයන් පිළිගන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා ඇති කියලා. ඔව් ඒ දේ වෙන්න පුළුවන්. මොකද විශ්වය කියන්නේ හරිම විශාල දෙයක්. ඉතින් විශ්වය ගැන මනගන්නවත් අපිට තාම බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ විශ්වයේ මිල්කි වේ අපේ ගැලැක්සි එක වගේ තවත් ගැලැක්සිස් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි තවත් සෞර ග්‍රහ මණ්ඩල විශාල ප්‍රමාණයක් ඇති. ඉතින් මේ එකක හෝ ජීවයක් පවතිනවා නොඅනුමානයි. ඉතින් අපි මෙතනින් අපි මේ මාතෘකාව ඉවර කරමු. මේ වගේ තවත් තාක්ෂණ උපකරණ බොහෝමයක් ගැන තොරතුරු අවශ්‍ය නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. අපි අපේ ඊළඟ ටොපික් එකට යමු. අපේ ඊළඟ ටොපික් එක තමයි පිටසක්වල ජීවීන්ගේ තාක්ෂණය වගේම ඔවුන් අපි ගැන පරීක්ෂණ කරනවාද කියන එක. මම මේ දෙකම එක මාතෘකාවක් විදිහට අරගෙන සාකච්ඡා කරන්න. ඉතින් පිටසක්වල තාක්ෂණය ගැන කතා කරනවා නම් අපි පොඩි කාලේ ඉඳන් කතා කරනවානේ පාවෙන පිටිස ගැන. ඉතින් මේ කතාවත් ඇත්තක් වෙගෙන තියෙනවා. ඇමරිකාවේ 2023 දී USP රිපෝට් කියන වාර්තාවේ සඳහන් වෙනවා හඳුනා නොගත් පියාසර කරන වස්තුන් ගැන. මේක ඇමරිකාවේ ගුවන් හමුදාවට හම්බුන රේඩාර් සිග්නල් එකක්. ඉතින් මේක ඔවුන් හඳුනා නොගත් වස්තුවක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් බොහෝ දුරට මේක පිටසක්වල ජීවීන්ගේ හඳුනා නොගත් වස්තුවක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔවුන්ගේ සංනිවේදන ප්‍රශ්නයන් නිසා වැරදීමකින් ගුවන්ගත කළ යානයක් වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ ගැන හොයාගෙන යද්දි මට වීඩියෝවක් හම්බුණා මේ ගැන. අපි ඒක බලලා ඉමු. There's a whole fleet of them. Look on the ASA. My gosh. They're all going against the wind. The wind's 120 knots from the west. Look at that thing, dude. That's not our LNS though, is it? It's not. That is an LNS, dude. Well, if there's like... Look at that thing! It's rotating. මේ වීඩියෝ එක ඇමරිකාවේ ගුවන් හමුදාව විසින් නිකුත් කරන දෙකක් කියලායි සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති ඒක පියාසර කරන වස්තුවක් විදිහට ඔවුන් හඳුන්වනවා. ඒ වගේම මේක හඳුන්වන නොගත් බවට ඔවුන් එතන සඳහන් කරනවා. ඒ වගේම පිටසක්වලින් ගැන කතා කරද්දී අපිට එන තවත් ප්‍රශ්නයක් තමයි ඔවුන් අපි ගැන හොයනවා. ඔවුන් අපි ගැන පරීක්ෂණ කරනවාද කියන එක. ඉතින් මේ ගැන හොයද්දි මට හම්බෙච්ච දෙයක් තමයි වව් සිග්නල් එක. මේ ගැන පැහැදිලි කරනවා නම් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක බිග් E කියන රේඩාර් පද්ධතියට ආපු සිග්නල් විශ්ලේෂණය කරාට පස්සේ එතනින් වචනයක් හැදිලා තියෙනවා. ඒ වචනේ තමයි වව්. ඉතින් මේ වව් කියන වචනය පිටසක් වලින් ආවද කියන එක ඔවුන්ට ප්‍රශ්නයක්. ඒ වගේම පිටසක් වලින් මිනිසුන් ගැන විතරක් නෙවෙයි අපි පෘථිවියේ ජීවත් වන අනෙක් සතුන් ගැන පරීක්ෂණ කරන්න පුළුවන්. මේ ගැන හම්බෙච්ච සාධකයක් තමයි එක්තරා ගවයින් නැති කරන ගොවිපලක ගවයින් දිනෙන් දින මරණයට පත් වුණා. ඉතින් මේ ගැන ඉහළට දැනුවත් කරපු ඒ ගොවිපලේ ගොවීන් සඳහන් කරලා තිබ්බේ ඒ ගවයින්ට කිසිදු ලෙඩක් තිබෙන්නේ නැති බව. මේ ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයන් පවසන ආකාරයට මේක ගවයින් හොරකම් කරන වැඩක් වෙන්න බෑ. මොකද එහෙම වුණා නම් මේ ගවයින් ඔවුන් අරගෙන යනවා. හැබැයි මේ ගවයින් මරණයට පත් කරලා ඒ තැන්වලම දාලා ගිහින් තිබුණා. මේ ගවයින්ගේ දකින්න ලැබුණු විශේෂිත දෙයක් තමයි මේ ගවයින්ගේ විවිධ අවයවයන් කපලා අරගෙන ගිහින් තිබුණා. හැබැයි ඒ ගවයින් එතනම දාලා ගිහින් තිබුණා. ඒ වගේම තවත් දකින්න ලැබුණු විශේෂිතම දෙයක් තමයි මේ අවයවයන් කපලා තියෙන්නේ ලේසර් තාක්ෂණයෙන් කියලා. ඉතින් සාමාන්‍ය හරක් හොරුන්
මේ ගවයින්ව දාලා යන්නේ නැහැ. අනික අවයව හොරකම් කරා ඔවුන්ට ලේසර් තාක්ෂණය තරම් දියුණු තාක්ෂණයක් තියෙන්න පුළුවන්ද? ඉතින් තවත් දෙයක් තමයි මේ හරක්ගේ ඇඟේ තියෙන සම්පූර්ණ ලේ ටික අරගෙන තිබිලා තියෙනවා. මේ ගැන අධීක්ෂණය කරපු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන විදිහට ඇඟේ තියෙන සියලුම ලේ ලබා ගන්න නම් මේ ලබා ගැනීම සිදු කරන්න ඕනේ ඔවුන් ජීවත්ව සිටියදීම. ඉතින් මේ විදිහට ඔවුන් ජීවත්ව සිටියදී ඇඟේ තියෙන සියලුම ලේ ගන්න කොච්චර දියුණු තාක්ෂණයක් ඕන කරනවද? ඉතින් පිටසක්වල ජීවීන් ඔවුන් ගැන පරීක්ෂණ කරාද? පිටසක්වල ජීවීන් ඇවිල්ලා ඔවුන්ගේ ලේ වගේම අවයව අරගෙන ගියාද? හරි. මේ මාතෘකාවත් ඉවර වුණාට පස්සේ අපි යනවා අපේ අවසාන මාතෘකාවට. ඒ තමයි අපේ රටේ හම්බුන පිටසක්වල ජීවීන් ගැන තිබෙන සාක්ෂි. ඔයාලට මතක ඇති මම වීඩියෝ එකක මුලින් කතාවක් කිව්වා. ළමයින් දෙන්නේ කන්දක් තරණය කරන්න යන කතාව. ඉතින් මේ කතාව අපේ ලංකාවට අදාළ දෙයක්. ඒ දානිගල කන්ද. ඔයාලා දන්නවත් ඇති නොදන්නවත් ඇති. දානිගල කන්ද හඳුන්වන්නේ ඒලියන්ස් මවුන්ටන් කියලා. මේක ගොඩක් ජනප්‍රිය තැන. ඒලියන්ස් මවුන්ටන් කියලා ඔයාලට YouTube එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. නැත්නම් Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් දානිගල කන්ද පිරලා තියෙන්නේ පොළොන්නරුව අරලගන් වල කියන ප්‍රදේශයේ. 2002 දෙසැම්බර් 29 වෙනිදා මේ දානිගල කන්දාවටින් උල්කාපාත වර්ෂාවක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ ගැන පරීක්ෂණ කරාට පස්සේ තොරතුරු ලැබිලා තියෙන විදිහට මේ උල්කාපාතවල පෘථිවිය හඳුනා නොගත්ත බැක්ටීරියා විශේෂයක් තිබිලා තියෙනවා. ඒ අනුව පැහැදිලි වෙන දෙයක් තමයි පෘථිවියෙන් පිට ජීවියක් තියෙනවා කියන එක. ඉතින් මේ කාරණාව පෘථිවියේ ජීවේ බිහි වෙන්න ලැබුණු සාධක අතර ඊටාම වැදගත් සාධකයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඒ කාලේ මේ සිද්ධිය හරිම ප්‍රසිද්ධයි. මේ වීඩියෝ එක බලන්න. ගිය දවස්වල එක එක විදිහේ කතා පැතිරුණා. ඒ රට පුරාම තැනින් තැන ගොඩක් අය දැකපු එලිත් එක්ක. කොහොම වුණත් මේ කටකතා දැන් ඇත්තක් වෙන විදිහ දෙයක් නාසා ආයතනයෙන් කියලා. ඒ පහුගිය දවස්වල පොළොන්නරුවේ අරලගංවිලට වැටුණු උල්කා කැබලි වලින් මිහිතලේ පළමු වරට හොයාගත්ත ජීවීන් විශේෂයක් නිසා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 29 වෙනිදා පොළොන්නරුව අරලගන් විලාය අහසේ රතු පාට ගිනි බෝලයක් වගේ දෙයක් දැක්කා. ටික වෙලාවකින් ඒක පුපුරලා උල්කාපාත කෑලි ගොඩක් බිමට වැටුණා. ඊට පස්සේ මම දැක්කා අහසෙන් ලේ පාත් වෙනවා. ඊට පස්සේ මම බය වුණා. ඒ බය වුණාට පස්සේ මම ගමේ කට ගෙනියන එක දැනුවත් කරා. පහුවදා ඒ පැත්තේ ගොඩක් අය මේ විදිහට ඒ උල්කා කෑලි ඇහිලුවා. ඒ වගේ කැබලි කිහිපයක් කොළඹටත් ගෙනාවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් සමරනායක මහත්තයා ඒව අරගෙන කෙලින්ම ගියේ එංගලන්තෙට. තාරකා ජීව විද්‍යාව පිළිබඳ ලෝප්‍රකට මහාචාර්යවරයෙකු වන චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ජේ වෝලිස් සහ ඩී.එච්. වෝලිස් යන බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයින් එක එකතු වෙලා මේ ගැන පරීක්ෂණ කළා. එතනදි තමයි හෙළි වුණේ පොළොන්නරුව අරලගන් විලට වැටුණු උල්කාපාත කැබලිවල මෙතෙක් පෘථිවියෙන් පිට මිහිතලයෙන් වාර්තා වී නොමැති ජීවීන් විශේෂයක් ඉන්නවා කියලා. මේ අනුව පිටසක්වල ජීවයක් ඇති බවට තහවුරු කර ගැනීමට පළමු වරට සාක්ෂියක් හමුණා කියලා ජර්නල් ඔෆ් කොස්මොලොජි නම් තාරකා විද්‍යා සංග්‍රහවට මේ විද්‍යාඥයින් 4 දෙනා කියලා තිබුණා. පොළොන්නරුවේ අරලගන් වලින් ලබාගත් උල්කා කැබලි වැඩි දුරටත් ගවේෂණය කරලා තියෙන්නේ එංගලන්තේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ස්කූල් ඔෆ් අර්ත් සයන්ස් ආයතනයේ. ආචාර්ය අනිල් සමරනායක මහත්තයා කියන විදිහට මේ උල්කා කොටස් ඇමරිකාවේ නාසා ආයතනයටත් යවලා එතනදිත් පරීක්ෂණ කරලා තියෙනවා. මේ උල්කා කැබලි හරහා කළ පරීක්ෂණවලදී මෙතෙක් හමු නොවූ ජීවයක් ගැන තොරතුරු ලැබිලා තියෙනවා කියලා නාසා ආයතනයේ ලෝ ප්‍රකට විද්‍යාඥයෙක් වන රිචඩ් හුව මහතාත් තහවුරු කරලා තියෙනවා. කොහොම වුණත් අනාගතයේදී පිටසක්වල ජීවීන් ගැන හොයන්න කරන පරීක්ෂණවලදී අරලගන් වලින් හොයාගත්ත උල්කා කොටස් ලොකු උදව්වක් වෙයි.
ඉතින් ඔයාලට පේන්න ඇතිනේ මේ සිද්ධිය ඇත්තා. ඇත්තරම දානිගල පිටසක්වල ජීවීන් ඇවිල්ලා තියෙනවා. ඉතින් සඳහන් වෙන පරිදි දානිගල හා බැඳුණු ගොඩක් මිත්‍යා මත තියෙන. මේ දානිගල කන්ද පිටසක්වල ජීවීන් තමන්ගේ බල ශක්තිය නිෂ්පාදන ගාරයක් විදියට යොදාගෙන තියෙනවා කියලා මිත්‍යා මත තියෙනවා. මේකට සාක්ෂි ලෙස අරගෙන තියෙන්නේ මේ දානිගල කන්ද උඩ තියෙන තිරුවානගල්. මේ තිරුවානගල් රාත්‍රියට දිලිසෙනවා. ඉතින් ගොඩක් අය කියනවා මේ තිරුවානගල් මේ විදිහට දිලිසෙන්නේ දවල්ට සූර්යාලෝකයේ උරා ගන්න කුළුණක් මගින්. ඒ කුළුණෙන් සූර්යාලෝකයේ උරාගෙන රාත්‍රියට ඒ සූර්යාලෝකයේ මේ තිරුවානගලට පතිත කරනවා කියලා. මේ ආකාරයට පිටසක්වල ජීවීන් Tamanට යානා ගොඩවස්සන්න පතයක් නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තවත් මිත්‍යා මතයක් තමයි මේ දානිගල කන්ද පිටසක්වල ජීවීන් යානාවලට බලය ලබා ගන්න දානිගල කන්ද බලශක්ති නිෂ්පාදනාගාරයක් විදිහට යොදාගත කියන එක. ඒ වගේම පිටසක්වලන්ගේ යානා ගොඩවස්සලා තියෙනවා කියලා මිත්‍යා මතයක් තියෙනවා. මේකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ මේ දානිගල කන්දේ හැඩය. දානිගල කන්ද පැතලි ආකාරයට තිබීම නිසා මේ ආකාරයට කියනවා විය හැකියි. ඉතින් ඔවුන් කියන්නේ පිටසක්වල ජීවීන් විසින් දියුණු තාක්ෂණයක් යොදාගෙන ලේසර් තාක්ෂණයක් වගේ යොදාගෙන මේ කන්ද මේ විදිහට හදලා තියෙනවා කියලා. නැත්නම් යම්කිසි රසායනික ද්‍රව්‍යයක් මගින් මේ කන්දේ ගල් මෙලෙක් කරලා රැහැලා දාලා තියෙනවා කියන එක. ඉතින් මේදී ස්වභාවික සැකස්මක් වෙන්න පුළුවන්. කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ මේ විදිහටම වෙන්න පුළුවන්. ඉතින් අද අපේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙනවා. ගොඩක් රසවත් මාතෘකාවක් කිහිපයක් යටතේ අපි අද සාකච්ඡා කරා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න. අපි විශ්වයේ ගැඹුරටම දැනුම සොයාගෙන යනවා.